මිස් මම එයාව අතහැරියොත් මට පව් පිරෙයිද? මෙහෙම අහනවා එක පිරිමි ළමයෙක් අපෙන්. හැබැයි ඒ පිරිමි ළමයව මේ වෙනකොටත් එයා ආදරය කරන ගෑනු ළමයා 3 වතාවක් එයාව දාලා ගිහින් තියෙනවා. අවුරුදු 7ක් ඇතුළත තමයි මෙහෙම 3 වතාවක් ඒ පිරිමි ළමයව දාලා ගිහින් තියෙන්නේ මිස්. ඒත් ඒ පිරිමි ළමයා අහනවා මම දැන් මෙයාව අතෑරියොත් මට පව් පිරෙයිද කියලා. අපි නිවැරදි සම්බන්ධතාවයක නෙමෙයි ඉන්නේ කියලා දැනුණු තැන. ඒ කියන්නේ අනතුරු දැනුණ තැන. ඇත්තටම අපි අතහැරිය යුතුයි. මොකද අපි අපේ ජීවිතේ ජීවත් වෙලා තියෙන තාම භාගයක් විතරයි වෙන්න පුළුවන්. සමහර විට ඔය කියන පිරිමි දරුවා භාගයක්වත් ජීවත් වෙලා නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා අනතුරු දැනෙච්ච තැන අතාරින්න ඕනේ. අහලා තියෙනවද? ඔය අප්‍රිකානු රටවල් වල ඉන්නවා වඳුරු අල්ලන මිනිස්සු. ඒ වඳුරු අල්ලන්නේ පොල් ගෙඩියක් අරගෙන පොල් ගෙඩිය උඩින් කපලා පොඩි හිලක් හදනවා. වඳුරට අත දාන්න පුළුවන් වෙන්නේ. මේ හිල හැදුවම වඳුරා මේ අත දාන අර පොල් කෑලි ගන්න. එතකොට පොල් කෑලි අත මිටි කරගත්තට පස්සේ අර හිලෙන් අත හපව ගන්න බෑ. හැබැයි වඳුරා අතාරින්නෙත් නෑ. වඳුරා අතාරින්නේ අනතුරු දැක දැක අර විදිහටම හිර වෙලා ඉන්නවා. එතකොට අර මිනිස්සු ඇවිල්ලා වඳුරව අල්ල ගන්නවා. ඒ වගේ තමයි අපි අපේ ජීවිතෙත් අපිට පේනවා මේ අනතුරක්. මේක හරියන්නේ නැහැ මට. මේකේ හිටියොත් මට අනාගතයක් නැති වෙනවා. ඒ දරුවට ඒක පේනවා 3 සැරයක් දාලා යනකොට. හැබැයි එයා තාමත් හිතනවා යනවද නැද්ද කියලා. ඇයි මේ අනතුර දැක දැක අපි එතන ඉන්නේ? අපි අනතුර දැනුණ තැනින් අනිවාර්යෙන්ම ඈත් වෙන්න ඕනේ. එතකොට එයා හිත හදාගන්න එකක් නේ ශාලිකාවක. මොකක්ද? අනේ පවුනේ මං එයාව දාලා ගියොත් පව්. හැබැයි එයාට පුළුවන් ඔයාව දාලා යන්න. අවුරුදු 7ක් ඇතුළත 3 පාරක් දාලා යනවා. ඒතකොට ඒක පව් නැද්ද? ඒ කියන්නේ අපි හිත හදාගන්න හදනවා අනේ මට එයා ළඟ රැඳෙන්න ඕනේ. ඒ නිසා හිතට බොරුවට කියනවා අනේ පවුනේ මං එයාව දාලා ගියොත්. ඉතින් ඇයි අපි හිත රවට්ට ගන්න? තමන්ගේ හිත රවට්ට ගන්න නැතුව එතනින් ඈත් වෙන එක තමයි හොඳම දේ.